සුබ දවසක් යාළුවනේ. අයිබෝවන්. මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ බල්බයක කොටස්. යාළුවනේ මම අද ඔයාලට පෙන්වන්න ඇත්තම විදුලි බුබුලකුත් අරන් ආවා. මේ තමයි ඒ විදුලි බුබුල. යාළුවනේ ඔයාලා දන්නවද විදුලි බුබුල සොයාගත්ත කවුද කියලා? තෝමස් අල්වා එඩිසන් මහතා තමයි සොයාගත්තේ. යාළුවනේ බලන්න මේ විදුලි බුබුලේ කොටස් දිහා. යාළුවනේ මේ තිබෙන්නේ ඊයම් අග්‍රය. යාළුවනේ මේ තිබෙන්නේ පිත්තල කොපුව. මේ තිබෙන්නේ වීදුරු ආවරණය. යාළුවනේ එතකොට මේ ඇතුලේ තිබෙන්නේ දැල් වෙන දඟරේ හෙවත් සූත්‍රිකාව. යාළුවනේ දැන් අපි විදුලි බුබුලක කොටස් නම් කරමු. යාළුවනේ මේ තිබෙන්නේ ඊයම් අග්‍රය. අපි මෙතනින් ඊයම් අග්‍රය කියලා ලියමු. යාළුවනේ මේ තිබෙන්නේ පිත්තල කොපුව. යාළුවනේ මේ තිබෙන්නේ ආධාරකය. මේ තිබෙන්නේ ආධාරකය. යාළුවනේ මේ තිබෙන්නේ වීදුරු ආවරණය. යාළුවනේ මේ තිබෙන්නේ සූත්‍රිකාව. යාළුවනේ අපි නැවත මතකයේ පරීක්ෂා කරගමු. ඊයම් අග්‍රය, පිත්තල කොපුව, වීදුරු ආවරණය, මේ තිබෙන්නේ ආධාරකය. එතකොට යාළුවනේ මේ තිබෙන්නේ සූත්‍රිකාව. යාළුවනේ අද මම ඔයාලට පෙන්වන්න වියලි කෝෂයකුත් අරගෙන ආවා. මේ තිබෙන්නේ වියලි කෝෂය. මේ තිබෙන්නේ ධන අග්‍රය. මේ තිබෙන්නේ ඍණාග්‍රය. මේ ආකාරයට තමයි අපි බැටරි කෑල්ල බලන්න ඕනේ. දැන් මම වියලි කෝෂයක් ඇඳලම ඔයාලට අග්‍ර දෙක නම් කරලා පෙන්වන්නම්. යාළුවනේ මම මේ බල්බය ආකාරයටම බැටරියකුත් ඇඳගත්තා. ඒ කියන්නේ වියලි කෝෂයක්. දැන් අපි මේ වියලි කෝෂය නම් කරමු. යාළුවනේ දැන් අපි මේ බැටරි කැබැල්ල නැත්නම් වියලි කෝෂය නම් කරමු. මේ තිබෙන්නේ ධනාග්‍රය. යාළුවනේ මේ තිබෙන්නේ ඍණාග්‍රය. මේ තිබෙන්නේ ධනාග්‍රය. මේ තිබෙන්නේ ඍණාග්‍රය. අදට අපේ පාඩම අවසන්. මම නැවතත් වෙනම වීඩියෝවක් අරගෙන ඔබ හමුවට එන්නම්. මම ඩෙන්සිල් කොප්පයකඩුව විද්‍යාලයේ 4 ශ්‍රේණියේ ඉගෙනුම ලබන තාෂි හිරන්නා ගුණතිලක. සුබ දවසක්. අයිබෝවන්.